අපේ රටේ විශාලතම වරාය සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය ගැන දන්නවද? හෙක්ටයාර් 65ක විශාලත්වයකින් යුත් මෙම නව පර්යන්තය ශ්‍රී ලංකාවේ වරාය ශ්‍රේෂ්ඨය සඳහා ඉතා වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක්. මෙය අති විශාල බහලුම් නෞකා සඳහා උපරිම පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය කළ කන්ටේනර් පර්යන්තය ලෙස හඳුන්වනවා. මෙම නාවික තීරයේ ගැඹුර මීටර් 20ක් වන අතර දිග මීටර් 1400ක්. මේ හරහා වාර්ෂිකව ආසන්න වශයෙන් අඩි 20ක බහලුම් ඒකක මිලියන 3.2ක් හැසිරවීමට හැකියාව පවතිනවා. මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කරනු ලබන්නේ ඉන්දියාවේ අදානි සමාගම, මෙරට සමාගමක් වන ජෝන් කීල් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්වයි. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය කරන ලද කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය වසර 35ක් තුළ සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, මාරු කිරීම යන ගිවිසුමක් යටතේ ඉන්දියාවේ අදානි සමාගම, ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සමන්විත කොළඹ වෙස්ට් ඉන්ටර්නැෂනල් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ලියාපදිංචි සමාගමක් හරහා මෙහෙයවනු ලබනවා. ව්‍යාපෘතියේ 51%ක කොටස් අයිතිය අදානි සමාගමටත්, 34%ක කොටස් ජෝන් කීල් සමූහයටත්, 15%ක කොටස් අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් හිමි වී ඇති අතර 2021 වසරේ සැප්තැම්බර් 23 වැනි දින ඒ සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා. මේ සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 800කට ආසන්නයි. මේ ශ්‍රී ලංකාවේ විශාලතම වරාය ආයෝජනයක් වන අතර ශ්‍රී ලංකාව ආසියාවේ ට්‍රාන්ස්ෂිප්මන්ට් මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමටද උපකාරී වෙනවා. අපේ රටේ ජාත්‍යන්තර නාවික සේවා වගේම කාර්යක්ෂමව කන්ටේනර් හසුරුවන්න පුළුවන් පහසුකම් තිබෙන වරාය වන්නේ කොළඹ වරාය. ජාත්‍යන්තර නාවික වෙළඳාම සඳහා මූලික සේවා සපයන ප්‍රධානම මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය මේ වන විටත් ලෝකේ වැදගත් වරායන් අතරට එකතු වෙමින් තිබෙනවා. ඉතා වේගවත් සහ අධි තාක්ෂණය භාවිතා කරන පුළුල් වරාය පද්ධතියක් කොළඹ වරායට ලැබුණු ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස බටහිර පර්යන්ත ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ක්‍රේන් පද්ධතිය, නෞකා, කන්ටේනර්, වාහන සහ කම්කරුවන්ගේ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව හා කාර්යක්ෂමව පාලනය කිරීම සඳහා AI තාක්ෂණය සහිත මෙහෙයුම් පද්ධතිය, කන්ටේනර්, වාහන හා උපකරණ සජීවීව ට්‍රැක් කළ හැකි GPS සහ IoT පද්ධතිය, අධි තාක්ෂණික සංනිවේදන ක්‍රම මගින් නිවැරදිව හා වේගවත්ව කන්ටේනර් ගබඩාවීමේ ස්ථාන කළමනාකරණය කිරීමේ ස්මාර්ට් යාර්ඩ් කළමනාකරණ පද්ධතිය, වරාය පද්ධතිය තුළ සෑම තොරතුරක්ම උසස් ආරක්ෂණ ක්‍රමවලින් ආරක්ෂා කිරීම සඳහා වන සයිබර් සිකියුරිටි සහ ඩේටා ප්‍රොටෙක්ෂන් සිස්ටම්, වායු දූෂණය අඩු කිරීම හා ශබ්දය අඩු කිරීම සඳහා වන හරිත වරාය තාක්ෂණය ආදී නවීන තාක්ෂණික ක්‍රමවේද මෙහි පවතිනවා. ඒ කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේ කොටස් ඉන්දියානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ පාර්ශවයන් අතර විවාදාත්මක කතා බහක් ඇති වී තිබුණා. නමුත් අද වන විට ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතා සමාගම වන අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ පළමු අදියරේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව භාණ්ඩ හැසිරවීමේ හැකියාවෙන් අනූනව සහ දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ හැකි ස්වයංක්‍රීයව කටයුතු කරන පළමු පර්යන්තය බවට පත්වන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තයයි. 2022 වසරේ නොවැම්බර් 9 වැනිදා ඉදිකිරීම ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණක් වී තිබෙන්නේ කලාපීය සමුද්‍රීය සැපයුම් වල මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමයි. අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි පවසන්නේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි. චීන ඉදිකිරීම් සමාගමක් වන ෂැන්හයි ෂෙන්හුවා ඉන්ඩස්ට්‍රී සමාගම සංවර්ධනය කළ මෙම පර්යන්තය ඉහළ මට්ටමේ තාක්ෂණික සම්පත් උපයෝගී කර ගනිමින් සංවර්ධනය කර තිබෙනවා. ස්වයංක්‍රීය පර්යන්ත ව්‍යාපෘතියේ කොටසක් ලෙස STS දොඹකර 8ක්, ARMG දොඹකර 18ක්, ස්වයංක්‍රීය කළමනාකරණ පද්ධතිය, පර්යන්ත මෙහෙයුම්, ස්වයංක්‍රීය ගේට්ටු, තත්ත්වකාලීන බහලුම් ස්ථානගත කිරීම සහ රීෆර් බහලුම් ස්වයංක්‍රීය කළමනාකරණය ඇතුළු අත්‍යවශ්‍ය සහායක පද්ධතිද මෙහි ස්ථාපිත කර තිබෙනවා. කොළඹ වරායට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ පෙරදිගත් බටහිර රාජ්‍යනුත් එකට සම්බන්ධ කරන ප්‍රධාන නාවික ගමනාගමන මාර්ගයට සමීපව පිහිටා තිබීමයි. මේ නිසාම නැව් දහස් ගණනක් කොළඹ වරාය හරහා වසරකට ගමන් කරනවා. ඉන්දියාව මැද පෙරදිග, චීනය සහ යුරෝපයට රැගෙන යන භාණ්ඩවලින් 40%කටත් වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ වරාය හරහා ගමන් කරන බවයි වාර්තා වෙන්නේ. බටහිර පර්යන්තයේ හැරුණු පසු මේ වන විට මෙහෙයුම් සිදු කරන කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත කිහිපයක් තිබෙනවා.
ඒ අතර ජය බහලුම් පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතින පැරණිතම හා ප්‍රධානතම කන්ටේනර් පර්යන්තය මෙයයි. කොළඹ වරායේ තිබෙන ඊළඟ පර්යන්තය තමයි සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් නමින් හඳුන්වන පර්යන්තය. මෙය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් විදිහට. ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් වන ජෝන් කීල් සමාගම බහුතර හිමිකාරීත්වයේ දරන මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිමිකාරීත්වය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරනවා. කොළඹ වරායේ ධාරිතාවය වැඩි කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වුණු ව්‍යාපෘති යටතේ එකතු වුණු දකුණු පර්යන්තය හඳුන්වන්නේ කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් නමින්. චීන සමාගමකට 85%ක කොටස්වල මූලික හිමිකාරීත්වයක් ඇති අතර ශ්‍රී ලංකාවේ පවතින මීටර් 18ක ගැඹුර සහිත එකම පර්යන්තය ලෙසත් හඳුන්වනවා. ප්‍රධාන ටර්මිනල් තුනට අමතරව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය ශ්‍රේෂ්ඨ තවත් එක් විශාල ව්‍යාපෘතියක්. ඉදිකිරීම සම්පූර්ණයෙන් අවසන් නොවුනත් එය කොළඹ වරායේ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්පූර්ණයෙන්ම හිමිකම් දරනවා. ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් විවිධ අධිතාක්ෂණික වරායන් ඉදිකර අවසන්. ගෝලීය තරඟකාරීත්වයේ ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවටත් විශාල හා නවීන වරාය පහසුකම් අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. ඒ ශක්තිමත් කරමින් මේ වන විටත් බටහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ වීම සතුටට කරුණක්. බටහිර පර්යන්ත ව්‍යාපෘතිය නිසා ලෝකයේ පවතින ඕනෑම විශාල නෞකාවක් කොළඹ වරාය වෙත පැමිණීමේ හැකියාව උදාවනවා. මෙම නව පර්යන්තය හරහා රටේ සමස්ත දළදේශීය නිෂ්පාදනයටද ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර රැකියා වෙළඳපොළට වෙළඳ ශ්‍රේෂ්ඨය ආශ්‍රිතවත් සැපයුම් දාමය කළමනාකරණය හරහාත් ගබඩාකරණ සේවා සැපයීම හරහාත් ප්‍රවාහන සේවා සැපයීම හරහාත් අමතර රැකියා අවස්ථා 2000ක් පමණ උත්පාදනය කරනු ඇතැයිද අනුමාන කරනවා. ක්‍රමපායික වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත දෙකේ බහුතර හිමිකාරීත්වය දරන්නේ ඉන්දියාවේ සහ චීනයේ සමාගම් දෙකක්.